හයියාලෝනි කොහමද මම ෂාන් මම දැනට ඉන්නේ කටාරවල මම හිතුවා මගේ එදිනෙදා වැඩ කටයුතු කටාරවල වෙන්නේ කොහොමද එතකොට මම කටාරවලට ආවේ කොහොමද මම දැන් කටාරවල මොන වගේ ජොබ් එකක්ද කරන්නේ කොහොමද ඉන්නේ ඒ දේවල් ඔයාලා එක්ක බෙදා ගන්න ඉතින් වීඩියෝ එකේ දිගටම රැඳිලා ඉන්න මම හැමදේම විස්තරන්තකව කියනවා දැන් වෙලාව 8:21යි 8:21යි දැන් මම පොඩි ගමනක් යන්න හදන්නේ ඉතින් මම ඉන්නේ රූම් එකේ ඉතුරු කොටස මෙතනත් අපිට යූස් කරන්න පුළුවන් උඩ නා වෙන කට්ටියක් ඉන්නේ එතකොට මේ තියෙන්නේ මගේ වෙහිකල්ස් දෙක මේ දෙකෙන් තමයි ඉතින් කොහෙ ගියත් යන්නේ අපිට ටයිම් එක තියෙන මොකද බලන්න මෙහි නීති දදායි නීති දදායි අනිත මොකද මොනවා රිස්ක් එකක් ගන්න ඉතින් මම ඉන්නේ මොනවද දෙකනේ යනවනේ ගිල්ලෙනවා කොහොමද මෙතනින් තමයි යන්නේ ගොඩක් අර එහා පැත්තේ බයිසිකල් වලින් රවුමක් ගන්න එක අමාරුයි මොකද කලරයිට් වලින් ආවට සම්පූර්ණ හයිවේ එක තියෙනවා අපිට කොහොමද යන්නේ 120 साइकिल लैंड के दावत के पास से देखो प्रश्न राइट දැන් මම ඉන්නේ සයිකල් ලයින් එකේ මේ කිසි ප්‍රශ්නයක් නැහැ නිදර්ශනයක් යන්න පුළුවන් අර අපිට හයිවේ එක පේන්නේ අර ඒක දුකින් පේන්නේ හයිවේ මෙහෙම තමයි ඉතින් දැනට මෙහෙට 43ට 44ට වගේ තමයි කුෂ්ණත්වයේ තියෙන්නේ ගොඩක් රස්නේ අපිට ඉතින් දැන් හුරු වෙනා නිසා අවුරුද්දක් අමාරක්
වෙලා නිසා ප්‍රශ්නයක් නැහැ. නැත්නම් ගොඩක් රස්නේ. සාමාන්‍යයෙන් උදේ 10ට 11ට විතර ගොඩක් රස්නේ. හරි අපි ඉස්සරහට වීඩියෝ එකේ හම්බ වෙමු. පේනවද අර එහා කොනේ මාලිගාවක් වගේ ලස්සනට පේන අරාබි කෙනෙක්ගේ ගෙදරක්. ඒක මං හිතන්නේ ෂේක් කෙනෙක්ගේ ගෙදරක්. අනික කොරම මාලිගාවක් වගේ. ඔය හතර වටේටම ලයිට් දාලා සාමාන්‍ය ලංකාවේ හොටෙල් එකක් වගේ. මාරම ලස්සනයි. මම හැමදාම මෙතන යනකොට මේ ගේ දිහා බලාගෙන යන්නේ. ඒක මාරම ලස්සනක් තියෙන ගයක්. පේනව නේද? තව එහාට තියෙනවට තාප්ප එහා කෙළවරට වටේටම තියෙනවා. මෙතන රවුන්ඩ් බෝඩ් එක මෙතනින් යන්නත් පුළුවන්. නමුත් මෙතනින් යනකොට වැඩිය මට තව එක හෝල්ට් එකක් පහු කරගෙන යන එක ලේසි. මෙතන ක්‍රොස් කරන්න ඕනේ නැහැ. පේනවනේ සයිඩ් එකට ගෙදර පේන විදිය. අනිත් මේ ඔක්කොම ඇපාර්ට්මන්ට් තියෙන්නේ එක එක රටවල වැඩ කරන කට්ටිය. ඔයාලටත් ඉතින් වරදක් නැහැ. පේනවනේ හැම කෙනා ළඟම වාහනයක් තියෙන හොඳ වාහනයක්. මොන හරි දෙයක් ඉතින් ඉගෙනගෙන ආවොත් මේ රටට හොඳ ගේමක් ගහලා යන්න පුළුවන්. පැය 8 වැඩ කරලා ඔය කොන්ද කඩාගෙන අර මේ අතපය රිදෙනකම් වැඩ කළා නේ. මං කියන්නේ දෙයක් ඉගෙනගෙන හොඳ සර්ටිෆිකේට් එකක් එක්ක ආවොත් හොඳ තැනක් ගන්න පුළුවන්. ඉතින් හොඳ පඩියක් එක්ක වැඩ කරන්න පුළුවන් තැනක් තමයි ඉතින් කටාර් කියන්නේ මම දන්න විදියට. එතන ඉස්සරහින් තමයි මට ක්‍රොස් කරන්න තියෙන්නේ. දැන් ඉතින් ටවුන් එකටම ඇවිල්ලා තියෙන්නේ. මෙතන ඉස්සරහ තමයි තියෙන්නේ. අර ලයිට් එක. ලංකාවේ වගේ ඉතින් හදිසියට පනින්න බෑ. ටයිම් එක නිකන් ඉන්න ඕනේ. නැත්නම් අර එහා කොනේ උඩ තියෙන කැමරාව අනිවාර්යෙන් පොලිසියෙන් ප්‍රශ්න කරනවා. සමහර පැතිවල විතරයි. නැතුව සාමාන්‍යයෙන් මේ වගේ නාගරික තැන්වල විතරයි. නැත්නම් ඉතින් ප්‍රශ්නයක් නෑ යන්න පුළුවන්. ඔක්කොම නීතියට තමයි. යට කරන්න. කොට බය වෙන්න දෙයක් නැහැ. පාඩුව යන්න තියෙන්නේ. අර පේනවනේ. මෙතනින් අනිකට යන්න. ඉතින් වාහන ගොඩක් වැඩි. අපි ලොකේෂන් එකට ඇවිත් ඉන්නේ.
මේ ටික ගොඩක් ජනාකීර්ණයි පේනවනේ. වාහන ගොඩක් තියෙනවා. හරි අමාරුයි මේ ටික කන්ට්‍රෝල් කරන්න. Ini makin cuy aja. Right, location nya di mana? කොටන් කාලේ හොඳට ලොක්කයක් දාලා තියන්න ඕනේ නැත්නම් එනකොට බයිසිකලේ නෑ ගල් ටිප් වෙනවා. Nós festa do fim de semana. De semana. De semana. Pode de tabacossa, com nilamina. Viu erra corte de fogato, e tento ensaiar. Valilha vira por você, já sabe no ser. De falante de fazer, tristeza do play. De falante de fazer, tristeza do play. De falante. Hi යාළුවනේ. අදට වර්ක්අවුට් එක ඉවරයි. දැන් ඉතින් ඉවරන්න තියෙන්නේ. අපි මොකක්ද කතා කරන්නේ? Goodbye guys. Baik Bang Eli ini. මේක තමයි ජිම් එකට එන කට්ටිය ගවන්න තියෙන්නේ. බයිසිකල් වලින් එන කට්ටිය ඉන්නවා. ඉතින් මගේ බයිසිකලේ ඒක තමයි කරගන්න ඕනේ.
right. තියෙන මේකේ ඔක්කොම gadu තියෙනවා තමන්ට ඕන කරන බඩු මේක වීඩියෝ එකක් මම හිතුව අනිද්දාට ගන්න ඉන්නේ මේක ගිහිල්ලා අපිට අවශ්‍ය ඉලෙක්ට්‍රික් බඩු තියෙනවා එතකොට පොඩි ළමයින්ගේ බඩු හැමෝටම අවශ්‍ය බඩු තියෙනවා ඒක වීඩියෝ එකක් නම් වෙනම දාන්න ඉන්නේ වීඩියෝ එකක් දාන්න ඕනේ අපත් පොඩි බඩු වර්ගයක් ගන්න තියෙනවා මට ඒකට යන්න ඕනේ නෑ Pila yan. Ito na may patat balan noon eh. බැරි වෙලාවත් පොලිසියට නෝට් කරනොත් ඉවරයි. මේක දුවා. රයිට්. මේක ඉතින් අතන කලර් ලයිට් එක රෙඩ් කලර් එක ග්‍රීන් කලර් එකකින් ඉන්නවා. මෙයාර පහු කරන් අපේ ඇපාර්ට්මන්ට් එක තියෙනවා. අර එහා කොනේ තියෙන අර ගෙදර මම ඔයාලට පෙන්නනවා. කලින් පෙන්නපු අරාබි ගෙදර අර තියෙන කොහොමද ලස්සන පාට්ටම ලස්සන ගෙදරක් ඈ තමයි ඉතින් පිටරට ජීවිතේ ඉතින් මොන රටේ හිටියත් ජොබ් එකට යනවා තමන්ගේ අත්‍යවශ්‍යම දෙයකට යනවා ආයි කාමරයට යනවා ඕක තමයි ඉතින් ජීවිතේ මහන්සි අද මම වීඩියෝ එක නතර කරනවා දැන් මම ඉන්න කොමෙන්ටේෂන් එක තියෙන්නේ අතන පොඩ්ඩක් ඉස්සරහ මෙතන පල්ලිය තියෙන්නේ එරණ වාහනේ ස්පීඩ් එක අර පොලිසියෙන් තියෙන්නේ මේ හදාගෙන යන ගියක්. මොකද ලස්සන. ඒනවත් දන්නේ නැහැ. හොඳයි ළඟ යාළුවනේ ඊළඟ වීඩියෝ එකෙන් අපි හම්බ වෙමු. هلا مرحبا باللي لفونا ومن خالص الحب التقونا